ලග්නාධිපති සිකුරු ග්‍රහයාගේ බලපෑම සහ 2026 අප්‍රේල් මාසයේදී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම වෘෂභ ලග්න හිමි ඔබට කොහොමද? ඔබේ ජීවිතයට මේ ග්‍රහ පිහිටීම ග්‍රහ චක්‍රය බලපාන්නේ කොහොමද? ඒ වගේම ඔබට එන්නට තිබෙන අනතුරු මොනවද? ඔබ මේ දේවල් වලින් ගැලවෙන්නේ කොහොමද? ඔබේ යහපත තව වර්ධනය කරගන්නේ කොහොමද? සහ ඔබට අවශ්‍ය කරන සියලුම ශාන්ති කර්ම ටික මොනවද? මේ හැම දෙයක් පිළිබඳවම මේ වීඩියෝ තුල කතා කරනවා. ඉතින් ඔබගේ ලග්නයට අනුව අප්‍රේල් මාසයේ සූර්ය කාන්තිය සංක්‍රාන්තිය ඔබගේ ලග්නයට අනුව අප්‍රේල් මාසයේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන කාලවකවානුව තුල ඔබේ ලග්නාධිපති වන සිකුරුගේ ගමන වෙන මේ විදිහට බලපානවා. පෙනුම සහ පෞරුෂය පිළිබඳව කතා කරනවා. ඒ වගේම සම්බන්ධතා, අධ්‍යාපනය, ඒ වගේම සමාජ ගෞරවය පිළිබඳව සහ සෞඛ්‍ය පිළිබඳව මේ වීඩියෝ තුල කතා කරනවා. ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් සිකුරු ලග්නාධිපති වීම නිසා වෘෂභ ලග්න හිමියන් සාමාන්‍යයෙන් ප්‍රියමනාප පෙනුමකට සහ කලාත්මක රුචිකත්වයකට හිමිකම් කියන කෙනෙක්. මේ කාලයේදී ඔබේ පෙනුම සහ ඇඳුම් පැළඳුම් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට පෙළඹෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. අප්‍රේල් මාසයේ සිකුරු ගමන් කරන ආකාරය අනුව පවුලේ අය සහ මිතුරන් සමග තිබෙන සම්බන්ධතා බැඳීම් අලුත් වීමට විශේෂ ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම අවුරුදු සමයේදී සමාජීය වශයෙන් කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙන්නට හැකියාව පවතිනවා. ඔබ ඕනෑම කෙනෙකුගේ දුකේදී පිහිට වෙන කෙනෙක්. සමහර වෙලාවට මෙහෙම පිහිට වෙන්න ගිහිල්ලා ඔබම අමාරුයි වැටිච්ච අවස්ථා නම් ජීවිතේ එමටයි. ඉතින් ඒ නිසා ඔබගේ කැපකිරීම වලට වටිනාකමක් ලැබෙන කාලයකට තමයි ඔබ මේ පත් වෙලා ඉන්නේ වෘෂභ ලග්න හිමියා. සිකුරු ලග්නාධිපති වීම නිසා ඔබ හැම අවස්ථාවේදීම සැප පහසු ජීවිතයකට ප්‍රිය කරන කෙනෙක්. කොහොම හරි සැපෙන් සනීපෙන් ජීවත් වෙන්නට උත්සාහ කරන කෙනෙක්. සූර්ය සංක්‍රාන්තිය සමගම නිවසට අලුත් බඩු භාණ්ඩ මිලදී ගන්නට, ඒ වගේම අලුත් නිවාස මිලදී ගන්නට, නිවාස අලංකරණ කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සූර්යයා 12 වැන්නේ හෙවත් වැය ස්ථානයේ සිටියත් ඔබේ ලග්නාධිපති වන සිකුරු බලවත් වන අවස්ථාවලදී ඔබට එම අපල තත්වයන් අවම කරගෙන සතුටින් කාලය ගත කරන්නට ශක්තිය ධෛර්ය ලැබෙනවා. විශේෂයෙන් ඔබ මේ වීඩියෝ එක තුල අවසානයේට සඳහන් කරන ශාන්ති කර්ම ටික නොපිරිහෙලා සිද්ධ කරන්නට නම් අවශ්‍යම කරනවා. මොකද මේ දේවල් සිද්ධ කළොත් පමණයි ඔබට ඔබේ ජීවිතයේ නිතැතිම්ම සාර්ථකමත් භාවයට පත් කරගන්නට හැකියාව පවතින්නේ. අලුත් අවුරුදු උදාව වෘෂභ ලග්න හිමියන්ට විශේෂ ඵලදායී කාල සීමාවක් බවට පත් වෙනවාට සැකයක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම වියදම් නම් පාලනය කරගත යුතුමයි. සූර්යයා 12 වැන්නේ ගමන් කරන නිසා අනවශ්‍ය වියදම් අධික වීමක් පෙන්눔 කරනවා. මුදල් ආයෝජනය කිරීමේදී සහ වියදම් කිරීමේදී වෙනදට වැඩිය කල්පනාකාරීව කටයුතු සිද්ධ කරන්නට කියලා මතක් කරනවා. විදේශ ගමන් සිහිනය පිළිබඳව කතා කරොත් එහෙම ඔබ විදේශ රැකියා හෝ අධ්‍යාපන කටයුතු වල නිරත වීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් පහුගිය කාලේ මේ දේවල් සාර්ථකමත් උනේ නැත්නම් මොනවායම් හෝ බාධාවන් ඇවිදිලා ඔබේ කටයුතු සාර්ථක අසාර්ථක වෙන්නට ඇති. හැබැයි ඔන්න මේ කාලයේදී ඒ තිබිච්ච බාධාවන් ඉවත් වෙලා ඔබේ විදේශ සිහිනය සැබෑ කරගන්නට හොඳ කාලයකට තමයි වෘෂභ ලග්න හිමියන් පත් වෙලා ඉන්නේ. රැකියා පරිසරයේ පිළිබඳව කතා කළොත් එහෙම රැකියා ස්ථානයේ තරමක් ඉවසිලිවන්තව කටයුතු කරන්නට සිද්ධ වෙන කාලයක්. මොකද රහස් සතුරන්ගෙන් හෝ අනවශ්‍ය චෝදනාවලින් ප්‍රවේශම් වීමට කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද ඔබ නොකල වරදකට ඔබට යම්කිසි අවස්ථාවකදී දඬුවම් විඳින්නට සිද්ධ වෙයි. ඉතින් අන්න ඒ නිසා මුලින් සඳහන් කළේ ඒකයි ඔබ ඕනෑම කෙනෙකුගේ දුකේදී පිහිට වෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ කාලය තුල ඔබ මෙන්න මේ කටයුතු ටිකක් පැත්තකින් තියලා ඔබ ගැන හිතන්න පුරුදු වෙන්න. මොකද ඔබ නොකර වැරදි වලට වැරදිකාරයා වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඔබ හොඳ කරන්න ගියාට පස්සේ ඔබට වල කැපිල්ල වැඩි වෙනවා. ඉතින් ඒ නිසා හතුරොත් ඒ හරහා වැඩි වෙනවා. මම මේ සඳහන් කරන්නේ ඔබව විනාශ කරලා දාන්න පුළුවන් තරමේ සතුරු නෙවෙයි. වචනයෙන් හරි ඔබට
අයහපතක් සිද්ධ කරන සතුරු නිර්මාණය වෙනවා ඔබ අනෙක් අයට උදව් කිරීමේ ඒ ගොති ලක්ෂණය පිළිබඳව කතා කරනකොට. මොකද අනෙක් අයට වඩා ඔබ තවත් අයගේ සිත් ගන්නා අයුරෙන් කටයුතු කරන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒක වැඩ කරන තැන වෙන්නට පුළුවන්, ඔබ රැකියාව කරන තැන වෙන්නට පුළුවන්. ඒ අයට ඒවා රුස්සන්නේ නැති වෙන ස්වභාවයකටපත් වුණාට පස්සේ ඒ අය කේලම් කියන්න පටන් ගන්නවා සහ ඔබට විපත් පමුණවන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ දේවල් පිළිබඳව ටිකක් ඔලුවට අරගෙන කටයුතු කරන්නට අවශ්‍ය කරන කාල සීමාවක් තමයි මේ යන්නේ. සෞඛ්‍ය සහ මානසික තත්ත්වයේ පිළිබඳව කතා කරොත් එහෙම ඇස් සහ හිස රවි 12 වැන්නේ සිටීම නිසා ඇස් සම්බන්ධ පීඩා හෝ හිසේ කැක්කුම නිතරම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල් ඔබට මහා ලොකු මාරාන්තික රෝගාබාධයන් පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් ඔබගේ ලක්ෂණයට අනුව ඔබ පෞද්ගලිකව කේන්ද්‍ර පරීක්ෂාවක් සිද්ධ කරගන්න ඔබගේ ජ්‍යොතිෂ වේදිකාව හමු වෙලා. ඉතින් මම නම් සඳහන් කරන්නේ නිකරුණේ මුදල් විය පැහැදම් කරගන්නට එපා. මේ වීඩියෝ තුල සඳහන් කරන ශාන්ති කර්ම ටික සිද්ධ කළාට පස්සේ ඔබට ඔබේ ජීවිතයට සෞභාග්‍ය උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. නිନ୍ଦ සහ විවේකයේ පිළිබඳව කතා කරොත් එහෙම අධික වැඩ කටයුතු නිසා මානසික වෙහෙස සහ නිନ୍ଦ නොයාම වෙන තත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ නින්දට යනකොට ඒ නින්දට යන්නට පෙර ඔබට පුළුවන් නම් নমස්කාරය 3 වතාවක් කියලා ඉතිපිසෝ ගාතාව කියලා නින්දට යන්න ඔබට නරක සිහින පේන්නේ නැහැ. සහ ඔබට හොඳට නින්ද යන ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් මේ දේ දිනපතාම කරන්නට පුළුවන් නම් ඔබට සුබදායක නින්දක් සහ සුබදායක පිබිදීමක් ඇති කරගන්නට හැකියාව පවතිනවා. සමාජීය සහ පෞල් ජීවිතයේ පිළිබඳව කතා කරොත් එහෙම පවුලේ අය සමග දුර බැහැර වන්දනා ගමන් හෝ විනේත චාරිකා යාමට අවස්ථාව උදා වෙනවා. නිහඬ පිළිවෙත් සමාජීය කටයුතු වලදී කැපී පෙනෙනවට වඩා තරමක් නිහඬව තමන්ගේ කටයුතු කරගෙන යාමෙන් අර මුලින් සඳහන් කළා වගේ අනවශ්‍ය ගැටලු මගහරවා ගන්නට හැකියාව පවතිනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සිද්ධ කරන්නේත් අන්න ඒ දේ. මොකද ඔබගේ ජීවිතය සුවපත් කරන්නවත් සාර්ථක කරන්නවත් ඔබට මුදල් කන්දරාවක් ගෙනත් දෙන්නවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයට පුළුවන්කමක් නැහැ. ඔබට ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් එකම දේ තමයි ඔබට යම්කිසි විපතක් එන්නට තිබෙනවා නම් ඒක කලින් දැනගෙන එයින් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉගෙන ගන්න එක සහ ඒ දේවල් නැති කරන්නට ඔබ කළ යුතු දේවල් පිළිබඳව තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව සඳහන් කරන්නට හැකියාව පවතින්නේ. ඔබ අනිවාර්යෙන් වෙන්නේ මේ වත්පිළිවෙත් ටික සිද්ධ කරන්නට අවශ්‍ය කරනවා. මොනවද ඒ වත්පිළිවෙත් ටික? වෘෂභ ලග්න හිමියන්ට අපේල් සූර්යකාන්තිය සමග 12 වෙනිට රවි ඒම නිසා ඇති වෙන්නට පුළුවන් අසුබ ඵල අවම කරගන්නට සහ ලග්නාධිපති සිකුරුගේ ආශිර්වාදය සහ බලය වැඩි කරගන්නට ඒ වගේම ලබා ගන්නට මෙන්න මේ ශාන්ති කර්ම සහ වත්පිළිවෙත් ටික ඔබ සිද්ධ කළ යුතුමයි. විශේෂයෙන් ඔබට පුළුවන් සූර්ය නමස්කාරය හැම උදෑසනකම ඔබට පුළුවන් නම් ඇත්තටම ඇඳෙන් එහෙම නැත්නම් නිදාගෙන ඉන්න තැනින් පිබිදිලා ඇවිදිලා ඉස්සරහට ඇවිදිලා සූර්යයාට නමස්කාර කරන්න. මම මේ කියන්නේ බිම පෙරලි පෙරලි වඳින්න කියන එක නෙවෙයි. ඔබට පුළුවන් නම් අත් දෙක එකතු කරලා වන්දනා කරන්න විශ්වයට. ඇත්තටම ඔබට විශ්වයෙන් විශාල වශයෙන් ආශිර්වාදයන් එක් කරලා දෙනවා. ඒ වගේම ඉරිදා දවසක උදෑසන 7ට කලින් කිරි ආහාර පූජාවක්, කිරිපිඩු පූජාවක් සිද්ධ කරන්න පුළුවන් නම් රවි ග්‍රහයාගේ අපල දුරු කරගන්නට හැකියාව පවතිනවා. ඒ හරහා ඒ වගේම රතු පැහැති මල් බෝධියට පූජා කිරීම සහ ඉරිදා දවස්වල රතු මිශ්‍ර ඇඳුම් ඇඳීම ඉතාමත්ම සුබදායක කටයුත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ හරහා ඔබේ ආකර්ෂණය සහ පෞරුෂය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ යන ස්ථානයේ ප්‍රධානත්වය අරගෙන කටයුතු කරන්නට මේ කාරණා හේතු වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් සිකුරාදා දවස්වල නිල් පැහැති ඇඳුම් ඇඳීම සහ සුදු මල් පූජා කිරීම ඉතාමත්ම සුබදායක විදිහට සිද්ධ කරන්න. ඒ වගේම බෝධි පූජා පවත්වන විට ඔබට පුළුවන් සුවඳ ධූප සහ සුවඳ පැනින් බෝධිය නෑවීම සිද්ධ කරන්න. ඉතින් මේ දේවල් ඔබ ජීවිතයට සිද්ධ කරාට පස්සේ ඔබට පුළුවන්කම පවතිනවා ඔබට එන්නට තිබෙන අයහපත් දේවල් නැති කර ගන්නට. ඉතින් මේ කටයුතු ටික මම සඳහන් කළේ වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතය සුවපත් කර ගැනීමට, ඒ වගේම ඔබේ ජීවිතය සාර්ථකමත් කර ගැනීමට ඔබට පුළුවන්කම පවතිනවා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වටිනා වීඩියෝ එකක් එක් කරපු ගමන් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. ඒ වගේම ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දිවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.